ජීවත් වීම කලාවක්. මේ කලාව තුළ අපි ජීවත් වෙද්දී අපිට විවිධ මිනිස්සු හම්බෙනවා. සමහර තැන්වලදී අපේ සිත් රිදුම් වලට ලක් වෙනවා. සිත් රිදීම් වලට ලක් වෙනවා. මම අද කතා කරන්න යන්නේ සිත් රිදීම් නැතුව සිත සතුටින් තියාගෙන සරලව අපි ජීවත් වෙන්න ඕන කරන මිනිස්සු කවුද කියලා, ඒ මිනිස්සු වටිනාකම් දෙන්නේ කොහොමද කියලා අද අපි කතා කරමු. අපිත් එක්ක ඉන්න සමහර පුජ්‍යලයන්ට වටිනාකම් දෙන්න යද්දී අපි හරි පරිස්සමෙන් ප්‍රවේශම් සහගතව වටිනාකම් දෙන්න ඕනේ. සමහර මිනිස්සු ඉන්නවා අපි කොච්චර වටිනාකමක් දෙන්න උත්සාහ කරත් ඒ වටිනාකම එයාට දැනෙන්නේ නැහැ, හැඟෙන්නේ නැහැ. මේ මට වටිනාකමක් හදන්න තමයි උත්සාහ කරන්න කියලා එයා දන්නේ නැහැ. ඒක නිකන් අර අපි කියනවා බල්ලොන්ට හැට්ටමව වගේ. මොකද බල්ලට කොච්චර ලස්සන දේවල් අපි පැලඳුවත් වැඩක් නැහැ. ඌ ඒකේ වටිනාකමක් දන්නේ නැහැ. ඒ හින්දා අපි වටිනාකමක් දෙද්දී ඒ වටිනාකම හරියට දන්න කෙනෙකුට දෙන්න උත්සාහ කරන්න. දෙවෙනි එක, අපි වටිනාකමක් දන්නේ නැති කෙනෙකුට අපේ වටිනාකම් අපිත් එක්ක ඉන්න වටිනාකම් තියෙන මිනිසුන්ගේ ගොඩකට එකතු කරගෙන එයාට වටිනාකම් ගොඩනගන්න උත්සාහ කරන්න එපා. මොකද එහෙම වුණොත් වෙන්නේ අපිත් එක්ක වටිනාකමක් තියෙන පුජ්‍යලයෝ අර වටිනාකමක් දැන නැති පුජ්‍යලයා හින්දා අපෙන් ඈත් වෙන්න පුළුවන්. තුන්වෙනි එක, අපි වටිනාකමක් දන්නේ නැති මිනිසියෙකුට වටිනාකමක් ගොඩනගන්න කොච්චර උත්සාහ කරත් ඒ උත්සාහය ප්‍රතිඵල රහිත නම් අපි දැනගන්න ඕනේ ඒ පුජ්‍යලයට වටිනාකමක් හදන්න උත්සාහ කරන එක නවත්තන එක. එහෙනම් අපි ජීවත් වෙද්දී අපිත් එක්ක ඉන්න සමහර පුජ්‍යලයෝ ඉන්නවා වටිනාකම් දන්නේ නැති, ගොඩනගන්න ගියත් ඒක අපි උත්සාහ කරලා ගොඩනගන්න හැදුවත් ඒක තේරුම් ගන්න නැති. ඒත් එක්කම අපි කොච්චර වටිනාකම් තියෙන පුජ්‍යලයෝ ඇසුරු කරන්න උත්සාහ කරත් ඔහු ඒක තේරුම් ගන්න නැති, දන්නේ නැති මිනිසුන්ට වටිනාකම් හදන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම වෙන්නේ අපේ තියෙන වටිනාකම, අපේ තියෙන පෞරුෂය අපෙන් ගිලිහි යන එක ඒ අනවශ්‍ය පුජ්‍යලයන් හින්දා. ඒ නිසා ඔයා සමාජයේ ජීවත් වෙද්දී හරියට තේරුම් ගන්න, වටිනාකමක් තියෙන මිනිසුන්ට වටිනාකමක් දෙන්නත්, වටිනාකමක් දන්න මිනිසුන්ට වටිනාකමක් ගොඩනගන්නත්, වටිනාකමක් දන්න මිනිසුන්ට වටිනාකමක් තියෙන මිනිසු ඒක රාශී කරලා දෙන්න. එහෙම වුණොත් එහෙම ලස්සන වටිනාකම් දන්න, පුරුදු දන්න, අන්‍යයන්ට ගරු කරන හොඳ ලස්සන වටපිටාවක් ඔයාට හදාගන්න පුළුවන්. ඒත් එක්කම ඒ හරහා අපිට ලස්සන සමාජයක් හදාගන්න පුළුවන්. එහෙනම් වටිනාකම් කියන ඒවා වටිනාකම් දන්නේ නැති මිනිසුන්ට දෙන්න යන්න එපා.